කොහොමද ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න අද නිවාඩු දවසක්. අදත් ඉතින් වෙනදා වගේම එක්සෑම් එකට පාඩම් කරන දවසක් තමයි ඉතින් මේ තියෙන්නේ. ඉතින් උදේ නැගිටලා ඊට පස්සේ ටිකක් විතර ඉඳලා ඊට පස්සේ 9ට 8ට විතර තමයි මම පාඩම් කරන්න පටන් ගත්තේ. ඉතින් එකපාරටම පටන් අරගෙන හරියන්නේත් නෑනේ. චුට්ටක් රිලැක්ස් එකේ ඉන්නත් එපා. ඉතින් ඔන්න ආපහු අපේ පැත්තට මල් වාරෙන්නද කොහෙද හදන්නේ. ඉතින් කාලයක් තිබුණා ගිය මාස කීපේ මලක්වත් හොයාගන්න නැති කාලයක්. කොච්චර මල් ගස් තිබුණත් මල් හැදෙන්නේ නැති කාලයක්. ඉතින් දැන් නම් හැමතැනම වගේ මල් ගොඩාරියක් තියෙනවා. ඉතින් ඔක්කොටම කලින් මම හැමදාම නිල වශයෙන් පාඩම් කරන ස්ථානේ පොඩ්ඩක් පිරිසිදු කරගන්න ඕනේ. ඇත්තටම කාමරේ කොච්චර ඉඩ තිබුණත් එළියේ ඉඳන් පාඩම් කරන එක තරම් දවසක් වෙන කොහෙන්වත් ගන්න බෑ. ඉතින් ඒ හින්දා තමයි මම මෙතන පාඩම් කරන්න තෝරගත්තේ. ඉතින් හැමදාම හැම විභාගයකම හැම පේපර් එකකම විද්‍යාව නම් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් එන පාඩමක් තමයි මෙන්න මේක. ඉතින් මේ පද්ධති පාඩමෙන් නම් අනිවාර්යෙන් මොකක් හරි ප්‍රශ්නයක් O level paper ගත්තත් මොකක් ගත්තත් 11 වසරේ පේපර් එකක් නම් අනිවාර්යෙන් මේකේ එක ප්‍රශ්නයක් හරි තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට පස්වෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන්ම එන්නේ මේ පාඩමෙන්. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් highlight කරලා මතක තියාගන්න ඕනේ පාඩමක් තමයි මෙන්න මේ මානව දේහ ක්‍රියාවලිය කියන පාඩම. ඉතින් ඒ හින්දා ඒක අනිවාර්යෙන්ම පාඩම් කරනවා. ගොඩක් වෙලාවට අපිට පාඩම් කරද්දි කරන්න තියෙන ලේසිම ක්‍රමය තමයි අපේ කලින් පාස් පේපර් එහෙම තියෙනවනේ. ඉතින් ඒ පාස් පේපර් වලින් බලන්න හොඳට O level පාස් පේපර් වලත් එහෙමයි. අය වගේම ඔය දෙවෙනි තුන්වෙනි වාරේ පේපර්ස් වලත් එහෙමයි. ගොඩක් වෙලාවට පස්වෙනි ප්‍රශ්නේ විද්‍යාව නම් එන්නෙම ගොඩක් වෙලාවට ඔය මානව දේහ ක්‍රියාවලිය පාඩමෙන්ම තමයි. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ එනවා සාමාන්‍ය මොකක්ම හරි ජීව විද්‍යා පාඩමකින් එන්නේ එක්ක පෘෂ්ඨ වංශයෙන් ඔය ඒ පාඩමෙන් එනවා. එහෙම නැත්නම් පළවෙනි පාඩමෙන් 10 වසරේ පළවෙනි පාඩමෙන් එනවා. ඉතින් ඒ හින්දා අන්න ඒ වගේ සාමාන්‍යයෙන් තව සමහර ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්නේ කොහේ හරි පේපර් එකේ කොතන හරි ඒ ප්‍රශ්නේ තියෙනවමයි අනිවාර්යෙන්ම ඒ සම්බන්ධයේ පාඩමට සම්බන්ධ ප්‍රශ්නයක්. ඉතින් අන්න ඒවා අපි අනිවාර්යෙන්ම highlight කරලා මතක තියාගන්න එකෙන් අපිට ලකුණු ටිකක් වැඩිපුර ගන්න පුළුවන්. මොකද අර හැම එකක්ම මතක තියාගන්න යනවටත් වඩා අර නිතර එන ප්‍රශ්නේ ගොඩක් වෙලාවට highlight කරලා මතක තියාගත්තාම අපිට ලේසි ඒක අර එකපාරට හිතන්න ඕනේ නැහැ. අනේ මම මේක පාඩම් කරේ නැහැනේ කියලා. ඉතින් ඒ හින්දා මම නම් ලේසියටම කරන්නේ වැඩිපුරම එන ප්‍රශ්න මොනවද ඒ ටික හොයාගෙන ඒ ටික අනිවාර්යෙන් highlight කරලා පාඩම් කරනවා. ඒ වගේම අනිත් subject වලත් එහෙම තමයි බුද්ධාගම උනත් අනිවාර්යෙන්ම එන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ප්‍රශ්න ටික අපි පාඩම් කරගන්න ඕනේ අනිවාර්යෙන්ම අනිත් ඒවාත් පාඩම් කරන්න ඕනේ. ඉතින් ඒ වගේම ඔය දැන් මම කිව්වේ කලින් වීඩියෝ එකේදී මම කියන්නේ කොරියන් subject එකේ ඒකේ හැම පාරම එන්නේ එකම ප්‍රශ්නේ තමයි වෙනසකට තියෙන්නේ ඒ පින්තූරයක් දානවා නම් පින්තූරේ වෙනස් ඡේද දානවා නම් ඡේද වෙනස් අනිවාර්යෙන් ඩයලොග් එකක් එනවා. එහෙම නැත්නම් මේ පින්තූරයක් විස්තර කරන්න එනවා. ඊට පස්සේ සිංහලට ට්‍රාන්ස්ලේට් කරන්න වෙනවා. ග්‍රැමර් වලින්ම ඔය කොටසක් එනවා. ඒ වගේම වචන වැකියක් තියෙනවා. වැකිය කොටස් බෙදලා තියෙන්නේ අපිට ඒක ගලපලා ලියන්න තියෙනවා. ඔන්න ඔය ප්‍රශ්න ටික අනිවාර්යෙන්ම හැම අවුරුද්දකම ආවා. ඉතින් අපේ අවුරුද්දේ එන්නේ නැති වෙයිද දන්නේ නැහැ. ඉතින් ඒක නම් කියන්න බෑ. එහෙමනම් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඉතින් අවුරුදු 10ක් තිස්සේම ආපු පේපර් නේ ඔක. එතකොට ඒවයි ඉතින් හැමදාම තියෙන්නේ එකම ප්‍රශ්න ටික එකම පාඩමකින් එන ප්‍රශ්න එහෙම නැත්නම් එකම ටයිප් එකේ ප්‍රශ්න. ඉතින් ඒ හින්දා එන්නේ දේවල් ටික අපි පොඩ්ඩක් විතර හොයලා බලලා මෙන්න මෙතනදී මේ විදිහට ප්‍රශ්න එනවයි කියලා හිතුවාම අපිට ලේසි පාඩම් කරන්න යන්න. ඒ කියන්නේ Tamanට ආවේනික පාරක් හොයාගත්තාම අපිට ලේසි නේ හොඳට පාඩම් කරගන්න. නැතුව තව කෙනෙක් කරන එකම try කරන්න නැතුව Tamanට ආවේනික පාරක් හොයාගන්න. ඉතින් එහෙම වුණාම අපිට පාඩම් කරන්න ලේසි. ඉතින් මම මේක කියන්න හිතුවේ මේ වීඩියෝ එකත් ගොඩක් දිගයි. අනික මට නිකන් මතක් වුණා ඔයාලටත් පාඩම් කරන්න ක්‍රමයක් නැතුව ඉන්නෝ නම් ඔයාලටත් ලේසි ක්‍රමයක් වෙයි කියලා මේක. හරියටම 9 වසරෙන් පල්ලෙහා නම් කොහොමද කියලා මම දන්නේ නැහැ. හැබැයි ඒ 9 වසරෙන් 15 පන්ති වලත් ඒ වගේ ඇති කියලා මම හිතනවා. මට ඇත්තටම මතක නෑ මම 9 වසර පහු කරලා ආවට මට මතක නෑ පේපර් වල එහෙම තිබුණාද කියලා. සමහර විට එහෙම තමයි ගොඩක් වෙලාවට 10 11 නම් අනිවාර්යයෙන්ම පේපර් එකේ එන්නේ එකම ටයිප් එකේ ප්‍රශ්න තමයි. ඉතින් මොකද ඔයාලා හිතන්නේ මං කියන දේ ඇත්තද? සාමාන්‍යයෙන් ඉතින් හොඳට අවධානයෙන් බලන කෙනෙක් නම් මේක නොදැන ඉන්න හේතුවක් නෑ. හරි. ඉතින් කොහොම හරි ඔන්න ඔය විදිහට මේ පාඩම ටික පාඩම් කරගෙන ගියා. ඉතින් ඊට පස්සේ තියෙනවා මේක නම් ඇවිල්ලා සාමාන්‍ය
සාමාන්‍යයෙන් පාඩම් කරන්න ලේසි පාඩමක්. මොකද මේ ගොඩාක් පිට තියෙනවා තමයි. ඒ වුණාට මේකේ තියෙන සාමාන්‍යයෙන් අර අපේ ශරීරයේ අභ්‍යන්තරේ සිද්ධ වෙන දේවල් ගැනනේ. එතකොට ඒ වගේ පාඩම් නම් හරි ඉක්මනට මතක හිටිනවා වගේ නිකන් ප්‍රායෝගිකව අපිට පාඩම් කරන්න ලේසි වගේ කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් අපි ගැන දැනගන්න නිකන් අර අපිව ආදේශ කරලා මේක පාඩම් කරද්දී අපේ ශරීරය ඇතුලේ මේ දේ සිද්ධ වෙනවා මෙහෙම වෙනවා කියලා ආදේශ කරලා පාඩම් කරන ගන්නේ තවත් හොඳට පාඩම් හිටිනවා කියලා තමයි මම නම් හිතන්නේ. ඉතින් කොහොම හරි දැන් ওই ටික පාඩම් කරලා ඊට පස්සේ බුද්ධාගමත් තව පාඩම් වගේක් තියෙනවා ඉතුරු වෙලා ඒ ටිකත් පාඩම් කරන්න ඕනේ. මට ඔයාලට කියන තව දෙයක් තියෙනවා. තව පොඩ්ඩක් අමතක වෙනවනේ කියන්න. ඔයාලා මේ වීඩියෝ එකේ තනින් තන මිරකියුලස්ලා දැක්කනම් ඔයාලට මට ඒක කලින්ම කියන්න අමතක වුණා. සමහර විට ඉන්ට්‍රෝ එකේ ඉඳන්ම ඔයාලා මිරකියුලස් තීම් එකක් දකින්න ඇති. අද වීඩියෝ එක මම සම්පූර්ණයෙන් කරන්නේ මිරකියුලස් තීම් එකට. ඉතින් ඒ හින්දා තමයි තනින් තන ස්ටිකර්ස් ඊට පස්සේ ඉන්ට්‍රෝ එකේ මිරකියුලස් ඒ වගේම බෑග්ග්‍රවුන්ඩ් එකේ මිරකියුලස් එහෙම තියෙන්නේ. ඉතින් අද මේ වීඩියෝ එක මම හිතුවා වෙනසකටත් එක්ක මම කැමති කාටුන් එකක් වෙච්ච මිරකියුලස් තීම් එකට කරන්න. ඉතින් ඒ හින්දා තමයි මම මෙහෙම කරන්න හිතුවේ. ඉතින් කොහොම හරි අවශ්‍යම කරන කරුණු ටික දැන් අපිට රෝගවලදී වුණත් අත්‍යවශ්‍යම කරුණු ටිකක් තියෙනවානේ. ඒ ටික මම highlight කරගත්තා මේ විදිහට. සහ අර අනිවාර්යයෙන්ම මොකක් හරි රෝගයකට ප්‍රතිකාර, ඒ කියන්නේ මොනවද කරන්න ඕනේ ප්‍රතිකාර කියලා අහුවොත් ඒ කියන්නේ රෝගේ වළක්වා ගන්න ප්‍රතිකාර මොකක්ද අහුවොත් කියලා ඇහුවොත් මේකේ තියෙන හැම රෝගයකටම අපිට දාන්න පුළුවන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම කියලා. ඉතින් එහෙම බැලුවාම හරි සරල උත්තර තියෙන්නේ මේකට. මොකද ඕනම රෝගයකට මේ හැකියක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න එකනේ වටින්නේ. ඉතින් ඒක ගානටම ගැලපෙනවා. ඒක වැරදි වෙන්නත් බෑ. මොකද ඒක අනිවාර්යයෙන්ම එන උත්තරයක්. ඉතින් දැන් මම මේ කල්පනා කරේ ඔය නියුමෝනියාට පස්සේ තියෙන ලෙඩේ. ඒක මම පාඩම් කරන්න ඕනෙමද කියලා. මේකේ තියෙන ඒවත් මට නිකන් මදි වගේ. අවුරුදු 5ක් තිස්සේ ඉතින් ඕක ගැන දන්නවනේ මම. ඉතින් ඒ හින්දා මම කල්පනා කරේ මේක මම පාඩම් කරන්න ඕනෙමද කියලා. ඉතින් මේ අත්දැකීම තියන අය නම් මම හිතන්නේ ගොඩක් ඇති. සාමාන්‍යයෙන් මේ කාලේ වැඩිම රෝගයක් නේ ඔක. ඉතින් අපේ අම්මා මේ අතරතුර රටකජු වගේක් බැදලා තිබුණා. ඉතින් ඒ ටිකත් කන ගමන් මම ඉතින් ඊටු ටිකත් ඔහොම පාඩම් කරගෙන ගියා. ඉතින් මේ රටකජු අතරට අමතක වෙලා පොත ගලවන්න අමතක වෙච්ච හේකුත් මෙතන තිබිලා තියෙනවා. ඉතින් මම බැලුවා මොකද්ද කියලා. ඉතින් ඒකත් බැදිලා මේකත් අතර ඉතින් ඕකත් බැදෙනවනේ කොහොමද. ඉතින් එහෙම හේකුත් තිබුණා. තව දෙයක් දැන් ඔයාලට මට කියන්නත් මොකද්ද වගේ මං දැන් තමයි ඇත්තම කිව්වොත් එහෙම උදේට කන්නේ. ඉතින් වෙලාව 11:35යි මේ වෙද්දී. සාමාන්‍යයෙන් ඉතින් මං ගෙදර ඉද්දී නිවාඩු දවස් වලට කොහොමවත් ওই වගේ ටයිම් වලට තමයි කන්නේ. උදේම කන්නේ නැහැ ඇත්තටම. කන්න මට බඩගින්නක් එන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. ඉතින් සමහර දවස් වලට නම් බඩගිනි වෙනවා උදේම. දැන් ඉතින් එකපාරට කොහෙවත් නැති වැස්සක් එකපාරට කඩාපත් වුණා මේ වෙලාවේ. ඉතින් සාමාන්‍යයෙන් 12ට එකට විතර ඇති මේ වෙද්දී එකපාරටම හොයා හිතා ගන්නත් බැරි විදිහට වැස්සක් කඩාපත් වුණා. ඉතින් කොහොම ආවත් දන්නේ නැහැ. වටේ අඳුරු කරලා තිබුණෙත් නැහැ. ඉතින් කොහොම හරි දැන් මං ඉතින් වැස්ස දිහාත් බලාගෙන හිටියා වහිනවා. ඉතින් වැස්සත් එක්ක පාඩම් කරනකොට ඒකත් අමුතුම ෆීලින් එකක් හැබැයි. ඊට පස්සේ වැස්සත් පායලා ටිකක් වෙලාවකට පස්සේ චූටි බඩගින්නකට මම පාන් වගේක් ගෙදර තිබුණා. ඒකට ඇස්ට්‍රා ගාගෙන ඉවරලා පාන් පෙත්තක් හදාගත්තා. ඉතින් ඔය අතර මාව බලන්නේ යාළුවා තමයි මේ. පාඩම් කරනකොට කොහේ හරි ඉඳන් මගේ අඟට මකුළුවෙක් හරි කඩාපත් වෙනවා. ඇත්තමයි එළියේ ඉඳිද්දි වෙන දෙයක්ද මන් දන්නේ නැහැ. කොහොම හරි අමුතුම જાතිය මකුළුවෙක් ඔයා දැකලා තියෙනවද දන්නේ නැහැ. එයාගේ පාට හරි ලස්සනයි. ඒකයි මම ඔයාලට වීඩියෝ කරේ. ඉතින් කොහොම හරි මෙන්න දැන් හවස් වෙලා 5ට විතර ඇති. මලුත් කඩලා පහන තියන තමයි දැන් නැස්ති වෙන්නේ. ඉතින් මේ මල් මොනවද කියලා අඳුරගත්ත අය කමෙන්ට් එකක් දාන්න. මෙන්න මේ විදිහට මම පහනක් තියලා ඒ වැඩ ටික කරගෙන ගියා. ඊට පස්සේ ඉතින් ආපහු vlog එකේ තව මුකුත් නම් තිබුණේ නැහැ. හැබැයි මේක මිරකියුලස් තීම් vlog එකක් නේ. ඉතින් ඒකේ අනිවාර්යයෙන්ම තියෙන දෙයක් තමයි ඉස්සරහට මේකේ තීම් එකේ වැදගත්ම පාර්ට් එක තමයි මම මිරකියුලස් ක්‍රාෆ්ට් දෙකක් හදනවා ඉස්සරහට. ඉතින් එතනින් තමයි vlog එක අවසන් වෙන්නේ. ඉතින් එහෙනම් මම මෙතනින් මගේ vlog එක අවසන් කරනවා. හැබැයි vlog එක ඉවර නැහැ. ඔයාලා ඉස්සරහට බලාගෙන ඉන්න ක්‍රාෆ්ට් දෙකත් මේ විදිහටම හැදෙනවා ඉස්සරහට. ඉතින් එහෙනම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න අලුතෙන් vlog එකක් අරගෙන ඉක්මනින් මෙන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.